පිළිකාවක් මුල් අවස්ථාවේදී හඳුනා ගන්න පුළුවන් නම් එය වළක්වා ගැනීමේ සම්භාවිතාවත් ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් අර අවසාන මොහොත වෙනකන් ඉන්නේ නැතුව අපිට ප්‍රතිකාර සඳහා යොමු වෙන්නට යම්කිසි ලක්ෂණ ටිකක් අපේ ශරීරයේම පෙන්눔 කරනවා නම් ඒ පිළිබඳ අවබෝධ කරගන්න අපට විදිහක් තියෙනවා නම් මම විශ්වාස කරනවා ડોක්ටර් සාතිශ බහුතරයක් වූ පිළිකාර ඔබතුමා කියපු පාලනය කර හැකි මට්ටමේ සහ 100%ක්ම අසුව කර හැකි මට්ටමේ පවතින පිළිකා. අපි කතා කරොත් එහෙම පොදුවේ මොන වගේ ලක්ෂණයන්ද මතුවෙන්නේ ශරීරයේ අභ්‍යන්තරය තුල සහ බාහිරව ප්‍රදර්ශනය වෙන්නේ පිළිකාවක් මගේ ශරීරය තුල වර්ධනය වෙමින් පවතිනවා කියන සාධකය පදනම් කරගනිමින්. දැන් පියවර පිළිකාවල නම් අපි කියමු මකරි බ්‍රෙස්ට් ලම්ප් එකක් වගේ තියෙනවා නම් ඒක තමයි පළවෙනි සයින් එක. දැන් ඕස්ට්‍රේලියාව වගේ ඇඩ්වාන්ස් රටවල ගොඩක් වෙලාවට මේ මිනිස්සු සිම්ප්ටම්ස් එක එන්නේ නැහැ. මොකද මෙහි ඕස්ට්‍රේලියාවේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ස්ක්‍රීනින්. ඒ කියන්නේ මැමෝග්‍රෑම් හරි අල්ට්‍රාසවුන්ඩ් හරි රේඩියොලොජි අපි ස්කෑන්ස් කරලා ඉවර වෙලා තමයි ඩයග්නෝස් කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට මිලිමීටර් ගණන් වල කැන්සර් තමයි අපිට ඩයග්නෝස් වෙන්නේ. එතකොට ඒකේ කියෝර් රේට් එක close to 100%. දැන් ලංකාව වගේ රටවල වෙලා තියෙන්නේ අර අපි ගොඩක් වෙලාවට ට්‍රීට් කරන්නයි බලන්නේ බ්‍රෙස්ට් කැන්සර් එක ප්‍රිවෙන්ට් කරන්න සෑහෙන රිසෝසස් ටිකක් යූස් කරන්නේ. ඒක ගොඩක් වෙලාවට දියුණු වෙන හැම රටකම තියෙන ප්‍රශ්නයක් තමයි අර ප්‍රිවෙන්ටිටිව් පැත්තට ගොඩක් රිසෝසස් යූස් කරලා නැහැ. එතකොට ඒක තමයි මට ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටකයි ලංකාව වගේ දියුණු වෙන රටකයි තියෙන ප්‍රධානම එක. ඒකේ තියෙන ලොකුම වෙනස තමයි අර රේඩියොලොජි ස්ක්‍රීනින් වලින් අහුවෙන කැන්සර්ස් වල කියෝර් රේට් එක almost 100%. හැබැයි හැම තැනටම මේ ලම්ප් එක ගිහිලා අපි කියමු liver එකට ගිහිලා lung එකට ගිහිලා නම් එතකොට කියෝර් කරන්න ප්‍රමාණය සෑහෙන අඩුයි. ඒකින්ද අර ඉනිෂියල් ඩයග්නෝසිස් එක ඊටාම වැදගත්. පුළුවන් තරම් කරන්න ඕනේ අර කැන්සර් එක උඩු දුවන්න කලින් වෙයි ඩයග්නෝස් කරන්න ඕනේ. දැන් අනිත් ප්‍රශ්නේ තමයි අර සිම්ප්ටම්ස් ඇහුවා. මේක තමයි තියෙන නරක වැඩේ පිළිකාවල සිම්ප්ටම්ස් කියන්නේ අපි කියමු කණ්ඩ බෑ. වේට් එක අඩු වෙනවා. එතකොට ඔය නෝසියා වමන යනවා. ඒ වගේ සිම්ප්ටම්ස් එනකොට ගොඩක් වෙලාවට කැන්සර් එක ස්ටේජ් 4 කැන්සර් එකක් වෙලා. සෝ මේකත් මම මුලින් කියනෝනේ ස්ටේජස් තියෙනවා ස්ටේජ් 1 2 3 4 කියලා. ඒකේ එක ප්‍රමාණය අනුව වෙන්නේ. ස්ටේජ් 4 කියන එක තමයි ඒ කැන්සර් එක හැම තැනම ගිහිල්ලා. එතකොට තමයි ඔය චතුර කීපර සිම්ප්ටම්ස් ටික ඒ කියන්නේ කණ්ඩ බෑ මේ සෑහෙන වේට් එක දැන් අපි දන්නවා බර අඩු කරගන්න සෑහෙන අමාරුනේ සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව බර අඩු වෙනවා මොකද මේ කැන්සර් එක හැමතැනම උඩු දුවාම ඒ කැන්සර් එක කරන්නේ තමන්ගේ තියෙන ප්‍රෝටීන් ලෙවල්ස් ඊට පස්සේ ඒ ටිෂු ඔක්කොම ටික බ්‍රේක් ඩවුන් කරනවා. ඒතකොට weight loss is a very predominant symptom for a stage 4 cancer.